දලරෙදි සහ කසීසලු නිස්සංක විජේමාන්න. දලරෙදි සහ කසීසලු. එසේ අවුරුදු 14ක් තිස්සේ තමාට ඈ අමතකවන්ට කාරණා ඇසූ විට නිරුත්තර වෙනවා හැරෙන්නට ඔහුට කියන්නට දෙයක් ඉතිරි නොවිනි. කඳු බෑවුමේ වෙනස ඔහුට හොඳටම දැනිනි. වට වැසිවලින් පෙඟීගත් පස කැඩී මුදු පතන රිදුවා ඇත. සෑරුණු ගැඹුරු අගල් විඩාබර සැමරුම් මෙනි. කලකට ඉහත පැමිණි ගිම්හානය විසින් දෝ වියලි තෘණපත්‍ර පුළුස්සා දමා තිබිනි. ඔහුට හැඟුණේ ඇය සිටීවීද යන්න විශ්වාසය, වසර ගණනාවක් සිත රැවටූ විශ්වාසය පළුදුවන්නට ඒ මුඩු අඩතැන්න හොඳටම ඉඩ දෙන බවය. ඒත් එය වසා ඔහුගේ හිත පැතුවේ ඇය දකින්නටය. බෑවුමේ ලෑලි මඩුව දිරාපත් වෙමින් තිබේ. එල්ලා තැබූ නාමපුවරුවේ තීන්ත පතුරු ගැලවෙමින් මලකඩවලට ඉඩ දුනි. අසංකා ටේලස්. කුමක්දෝ හේතුවකට ඔහුට මතක් වුණේ කුරුළු පිහාටුවකි. එය පරණ නිදන්ගත මතකයකි. ඒ පිහාටුව තිබුණේ අතහැර දමාගේ කූඩුවකය. ඇය එහි ඒ කුඩා කුටියේ නොවුනාය. ඔහු සුවපත් කළ ගැහැණිය, තමන්ට අමතකව ගිය මව එහි නොවුනාය. එතන සිටිය තරුණ ගැහැණියකි. බොත්තම් කාසයක් මසමින් සිටි ඈ මොහොතකට ඇස්පිය ඔසවා ඔහු දෙස බැලුවාය. ඉන්පසු ආපසු මැස්මට සිහින් ඉදිකටුව දිගු නූල ඇඟිලි කෙලවරක් නැති මැස්මක. හදකැස්ම මොහොතකට නතර වුණ ලෙසක් ඔහුට හැඟින. ඒත් එය මොහොතකට පමණි. එය බෙහෙවින්ම ප්‍රාථමික නොමේරු අවධියකදී සිත තමන් සූදානම් කළ ක්‍රමයකි. ඒ දැන් එසේ වෙන්ට ඕන නැති බව සිත කීවාසේය. රතු නූලක්සේ කේශනාලිකා රිදුවමින් රුධිරය ආපසු ගමන් කරයි. නැහැ, පරණ විදියටම. ඒ දරුවා විදියටම මුදු හිත් අඬවන හැඟුම් එක්කයි මෙතෙන්ට එන්න ඕනේ. ඔහු ඒ සිතුවිලිවලට අවනතවිනි. එහි වූ පුංචි ලොයි බංකුවේ වාඩි වූයේ ඒ මතකය ඔඩොක්කුවට ගනිමිනි. නැගිට ඇඟමැලි කඩා මතකය වඩා හිඳුවා ගනිමිනි. කෝ මෙතන හිටපු අම්මා? කොහෙ ගිහිල්ලද? තරුණ කාන්තාව බැලුවාය. තෙත විලෝ කොලයක් ඈත කන්දකින් ගහගෙන ඇවිද්ද? ඇය ආපහු බැලුවාය. මේ යා තමයි. ඇය හැඳින්නාය. අර අම්මා කියපු කෙනා. ඒත් ඈ ඒ බවක් නොකීවාය. ඈ දැන් දිවියසලු මහනව ඇති. ඈ හැඟුමන් නොකීවාය. එබී ඇස් දෙකින් ඈ පෙන්වූයේ කවුළුවෙන් ඈත තනබිමේ සොහොන් බිමය. දැන් අවුරුදු 5කටත් වැඩි. ඈ පුරුදු මුදු පහත් ස්වරයෙන් කියමින් මැසුවාය. ඔහු කඩා හැලිනි. කීවේ නැද්ද? මම මටම හැංගුවේ නැද්ද? දැනගෙන හිටියේ නැද්ද? ඇය මහ පොළවේ සිටියයි සිත වංචාවෙන් පවසා ඈ නැති පුවත සැඟවූ බව ඔහු තේරුම් ගත්තේ එවිටයි. මහා ශබ්දයක් හිත තුල ඇසේ. ඉන්දිකටු 1000ක මැසීමක් Taman මැස්මක්සේ මැසීගෙන. ඒත් ඔහුගේම අත හැඩතලයක් ඇඳ මැසීම නතර කරනු දැනිනි. ගලක්සේ දැඩිව Taman මේ සංවේදනයේ දැවෙන්ට නොදී මුග්ධ ආත්ම ශක්තියක් Tamanට ඇතිවන්නේ ඇයිදයි ඔහුට සිතාගන්න බැරිය. එතකොට අර පාසල් ශිෂ්‍යයා, ඒ පුංචි දරුවා, ඌ මං නෙවෙයිද? හේ කාලේ කොයිතරම් හොඳට ඇඬුවද? මං පුරුදු වෙලා. මිනිසාගේ බෙල්ල කඩා හැලෙනු කාන්තාව දුටුවාය. ඇයට හිතුනේ ඔහු අඬනවා යන්නයි. ඒත් එසේ දෙයක් සිදුවෙනවා යන්න ඇයට තේරුම් ගන්නට බැරිවන්නේ අපහසුවෙන් ඔහු දෙස බැලුවාය.
මං ආපහු මාව සනසවන්නට ආවා. කාලකන්නිකම. පහර දෙන්න බැරි තරම් බැඳුම් ඇති දරුවෙකු කළ වැරැද්දකට දත්මිටි කන පියෙකුසේ ඔහු සිය ආත්මයට රවා බලමින් සිටියේය. වේලාව 8 වුණා පමණකි. ඒත් ඔහුට තේරුණේ මහා කාලයක් ගෙවුනාසේය. කාන්තාවන් සෙමින් උදාසීනව රාජකාරිය සඳහා පිවිසෙනු ඔහු දුටුවේය. ඔහුට දැන් කෝපවන්නට හැකිය. එය පුරුදු කරගත්තේ අභ්‍යාසවල යෙදීමෙනි. කාන්තාව හිටියේ ගැබ්ගෙනය. කෙසේ වුවද ඒ වෙලාවේ ඔහුට කෝපවන්නට කිසිම උවමනාවක් නොතිබිනි. මේ කෝපය විසින් තමන්ව රැයක් තිස්සේ රිදවනා බව දන්නේ නම්, ඉන් සිදුවන මානසික පාඩුව දැනගෙන සිටියේ නම් කෝප නොවී ඉන්ට තිබිනි. මේකිත් බඩින් ඔහුට සිතුනේ එලෙසයි. හදිසියේ අද දුටුවාසේය. දැන් වෙලාව කීයද? ඈ ඔරලෝසුව බැලුවාය. ඉන් පසු දිග සුසුමක්. ඇගේ උදරය තවත් මහත් බවක් ඔහුට දැනුනේය. මට තරහ ගියේ ඒකටද? ඔහු ඊට පසු 100,000 වරක් සිතුවේය. රස්සාව නම් රස්සාව, බඩවල් නම් බඩවල්. ඒත් ඔහු එසේ කීවේ නැත. එන්ට බැරි නම් නවතිනවා. එළිය ඕන තරම් ඉන්නව ගණ්ඩ. තරුණියට එය දැනුනේ තමන්ගේ උදරයට පහර ගසනා ලෙසටය. අසරණ වූ ඈ බියෙන් හා ලැජ්ජාවෙන් ඔහු දෙස බැලුවාය. ඉක්බිති නැවත උඩුතොල ඔසවා පුදුමයෙන් බැලුවාය. ඔහු එවැනි කෙනෙක් වූයේ කෙසේද? සිතන්නේ අවසානයේ නෝක්කාඩු බැල්මෙන් බැලුවාය. මේ එක බැල්මකවත් අරුත් ඔහුට කියවන්නට බැරි විය. ඉතින් යනවා බලා ඉන්න නැතිව. කාඩ්පත ලකුණු කළ තරුණිය වැඩපළ තුලට ඇදුනාය. අවසානයේ වඩාත් මූසලකමක් ඉතිරි විය. මුව වසා තිබී ගැලවී ගත්තාක් මෙන් මහන මැසිම්වල හඬ ගලා ආවේය. හවස් වරුව වන විට සිත ගිලන් විය. හෙට අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමෙන් පලා යන්නේ කෙසේද? ඔහු සිතුවේය. මමයි දින දුන්නේ. මමයි ප්‍රධානියා. මමයි මග හරින්නා. ඔහු එය අමතක කර වෙනත් තිවුරකට සේන්දු විය. ඈ එහෙනම් ගැබ්බර වෙලා. ඔහුට ඈ බලන්ට මැහුම්හල තුලට යන්නට උවමනා විය. ඔහු යද්දි ඈ බිම බලා ගත්තාය. සිටගෙන සිටීමෙන් ඇගේ කකුල් ඉදිමී ඇත. මට වෛර කරනවා. ඔහු සදය සිනාවෙන් යුතුව එය ඉවසන්ට බැලීය. ඒත් ඒක නවත්තන්නේ කොහොමද? මම එහෙම නොවේ කියලා කියන්නේ කොහොමද? රාත්‍රියේදී ඔහු ගැටලුව විසඳමින් සිටියේය. ජීවිතේ කොච්චර වුණත් ජීවිතේ හිනාවක් ඕන ගෑණියෙකුගේ. නෑ, උණුසුමම නෙවෙයි, ළඟින් ඉඳගෙන ඉන්න. කෙසේ වුවදාර ගැබ්බර කාන්තාවට Taman පෙම් කළ බව ඔහු පිළිගත්තේය. තරුණිය ගැබ් ගන්නවාටවත් ඈට සැමියෙකු ඉන්නවාටවත් හිත කැමති නෑ. උකටලී වූ ඔහු සුසුම් හෙළීය. හෙට ආපහු වටමේස සාකච්ඡා. අනිද්දා මහ ඇමති හමුවීම. ඊළඟදා මේ සියල්ල නීරස අත්දැකීම්ය. බොහෝ ඈත දිනක ඔහුට දයාබරිත මවක් අහිමි විය. ඊට පසු පෙර දිනක ඔහුගේ බිරිඳ පිටු පෑවාය. ඊටත් පසු බොහෝ ගෑනුන්ගේ නීරස අත්දැකීම්. දැන් ඔහු පැතූ ඒ යුවතිය ගැබ් අරගෙනය. එක දිගට පැමිණෙන්නා වූ නිමිති වලින් තමා මේ කැඳවාගෙන යන්නේ ඒ අමතක කළ තැනට බව ඔහු තේරුම් ගත්තේය. ඇයි අම්මේ ඇයි? මට ඔබ බලන්ට එන්ට හිත නොකියන්නේ. චාම් පරණ ඇඳුම නිසා ඔහුගේ පෙනුම වෙනස් වී තිබින. වැඩමින් තිබූ රවුල් ගස් ඒ අරියාදුවට එකතු විය. සුවවෙන්ට පෙර ගෙදර යන උණරෝගියෙකුගේ බඳු වූ මේ පෙනුම රියතුරා බියපත් කළේය. සර්ද යන්නේ බෝඩ් එකේ රැස්වීමට? නෑ, වෙන ගමනක්. ටිකක් දුර. ඔහු කියන විට රියතුරාට නැවත යමක් මතක් කර දෙන්න ශක්තියක් ආවේය. සපත්තු දෙක. ඉතින් නෑ, මං කිව්වේ සෙරෙප්පු දාගෙනද? එවිට ආපහු අර පුරුදු තරහ.
ඒත් ඒ හාම නිවිනි. නෑ මනුස්සයෝ මෙහෙම හොඳයි. කිලෝමීටර 100 ගණනක් ඈත තාමත් හුදෙකලා ඒ නගරයට යනතුරුත් ඉන්පසුව සිය හාම්පුතු තමාගෙන් වෙන් වී ගිය පසුත් රියතුරා හිතුවේ ඔහු ඊයේ රාත්‍රියේ කුමක්දෝ ඉන්ද්‍රජාලයකට ගොදුරු වී ඇති බවයි. මං පයින් යනවා මෙතන ඉඳලා. කීයට හරි මං එනකම් මෙතන ඉන්න ඕනේ. මං පුංචි කාලේ ඉගෙන ගත්තේ අර ඉස්කෝලේ. එතකොට අම්මයි මෙතන හිටියේ. ඈත සයිප්‍රස් ගසින් පෙනී නොපෙනෙන පාසල පෙන්වා ඔහු කීවේය. මන් දන්නවා. මට ඔක්කොම කීවා. ඒ කියන්නේ මාව අඳුනනවද? නැතිව කාන්තාව සිනාසුනාය. තරුණයි ඒ හිනාව. ඔහුට දැනුනේ Taman විනිවිද යන බවයි. මා කෙරේ ඈතුලත් අනුකම්පාවක්. අවුරුදු ගානක් තිස්සේ ඈ ඔහු දෙස්සට එබී කියන්ට විය. අම්මා බලා හිටියා ඇවිත් යන්ට ඒවි කියලා. ඉතින් අන්තිමේ කීව ඉබාගාත නොගියොත් එච්චරයි කියලා. එච්චරද කීවේ? ඇය තොරතුරු කියන්නේ හෙමීනි. හදිසි වෙන්න ඕන නෑ. ඇය නෝක්කාඩුවෙන් කියන්නේය. ආවනන් නවත්තගෙන මහඬ පුරුදු කරන්නයි හිටියේ. කෝ ආවය? දැන් මොනවද කරන්නේ? තාම මොකුත් නෑ. තමන්ගේ එම පැවසුමේ හොඳ බවක් ඇතැයි ඔහුට සිතුනේය. ඒ දවස්වල ඔහු කල්පනාවේ ගිලුණි. ආවේ නෑ මේ පුංචි ටෙලසාප්පුවට කිසි කෙනෙක්. ටවුමේ හොඳ සාප්පුවලට මිසක් මේවට එන එක ලැජ්ජාවක් කියලායි ගණන් ගත්තේ. නමුත් දෙවන වතාවටත් ඔහුට එහි යන්ට සිදුවිය. එවර ඔහු ගියේ ලැජ්ජාවෙනි. මේක තවත් ලොකු කරන්න බෑ. මැදිවියේ සන්නාලිය ඔහු දුන් කලිසම බලා කීවාය. ඔයාට වෙන කලිසම් නැතිද? ඔහුට හිරවිනි. හිත අඬන්න ලෑස්ති කළා පමණි. ඇය වැළකුවාය. පොඩ්ඩක් ඉන්න. ඇය ලාච්චු වැර කාසියක් ගත්තීය. අර පේනව නේද කඩයක්. ගිහිල්ලා ඔකට වඩේ ගේන්න. පන්තියේ ළමයින් සෑම දෙනාම ඇන්දේ දිග කලිසම්ය. ඔහුට අඳින්නට තිබුණේ කොට කලිසමක් පමණයි. තමන් එදා කඩේට ගියේ අඬමින් බව ඔහු මතක් කළේය. පන්තියේ ළමයින් තමන් දෙස බලන්නේ අමුතු ලෙසකටයයි ඔහු සිතා තිබිනි. කෙළවරේ අසුනක වාඩි වී සිටි ගැහැණු ළමයා ඔහුට සීපත් වේ. ඇයට තිබුණේ දයාවත් මුහුණකි. සිඟිති කොණ්ඩ කරල් පළල් රිබන් පටියකින් ගැටගසා තුබූ අතර ඇය ඒවා පපු පෙදෙසට දමාගෙන සිටියාය. ඇය ඔහු දෙස බැලුවේ මෘදු සිනාවෙනි. ඒත් ඔහුට දයාවන්තකම රිස්සුවේ නැත. මං අබ්බගාතෙක් වගේ ඒගොල්ල මට අනුකම්පා කරනවා. එදා සන්නාලිය ඔහුට වඩේ සමග තේ දුන්නීය. ඒ අතර පුංචි පුංචි ප්‍රශ්න මාව හරව මිම්ම ගත්තා. මට මතකයි අම්මා කියපු දේවල්. ඇයට ඒව ඇසෙන්නේ ඔහු කියන දේ ඇසෙන්නේ බොහෝ ඈත දුරක සිට ලෙසය. අතීතය අපමණ දුරය. දුවෙක් හිටියා එයාව මගෙන් උදුරගත්තා කීවා. ඒත් මං අහන්න ගියේ නෑ දුක හිතේවි කියලා. ඉන්පසු ඔහු නැවත නොපෙනී ගිය ලෙසකින් හඬ නිහඬ වන තරුණ සන්නාලිය අසා සිටියාය. ඔහු ආපසු අතීතේ කිමි දෙමින් සිටි. සන්නාලි මාතාව ඔහුට දිගු කලිසමක් මසා තුබුණාය. හරිද බලන්න? ඔහු දයාවේ ගිලිනි. මේ ස්නේහය ඔහු නොරිදවා සිත පිරිමැදීය. ඔය ඉන්නේ රජෙක් වගේ ඕන සභාවකට ගන්න පුළුවන්. ඒ වුණත් Taman තවත් හුදෙකලා වන බවක් ඔහුට දැනුනේය. විසල් විදුහල තුලත් නේවාසිකාගාරය තුලත් ඔහු හුදෙකලා වූයේය. එවිට නොදැනීම ඔහු සන්නාලියට ලං වෙමින් සිටියේය. බැහැර යන්ට නේවාසිකාගාර පාලක අවසරයක් දෙන සෑම මොහොතකම ඔහු හොරෙන් සන්නාලිය වෙත දිව ආවේය. ආවද? බලාපොරොත්තුවේ පුංචි රස කැවිලි ඈ ඔහුට එකතු කර තුබුණාය. මේ මල ඇඳලා දෙන්න දරුවෝ Tamanට පැවරුවේ හැම කුඩා වැඩක්ම ඔහු ඇයට සතුටින් ඉටු කර දුන්නේය. එයට අගයක් තිබින. ෂා, හරි ලස්සනයි. ඔහු බලා සිටියේ ඇය ජීවත් වන පිළිවෙලය.
ඇය ළඟට එන දිලිඳු මිනිසුන් සතුටු කරන පිළිවෙලයි. ජීවිතේ ඉරෙනකොට මදිපුංචිකම් වෙනකොට නැවත මසා පෙරිමසා ජීවත් වන පිළිවෙලය. ඉතින් ඔයාගේ අම්මා නැති වුණාට පස්සේ එක් දවසක් සන්නාලි මව ඔහුගෙන් ඇසුවාය. තාත්තා පුංචි අම්ම කෙනෙක් ගෙනාවා. පුංචි අම්මලත් හොඳයි දරුවෝ. ඒත් පුංචි අම්මගේ දයාව ඔහු ඇඳින ගත්තේය. එය ද්වේෂයේ වසා දැක්වූ දයාවක් බව ඒ දිනවලත් තේරුම්ගත් බව මතක් වන විට දැන් ඔහුට පුදුමය. ඈ තුල තිබුණේ ගලින් තැනූ මව්දයාවක් යයි ඔහු දිනපොතේ ලියා තිබින. ඇය ඇගේ දෑතින් පියාගේ ලෝකයට ඔහුට පිවිසෙන්නට බැරි ලෙස වසා තැබුවාය. ඔහු පියා දැක්කේ ඇඟිලි හිඩැස් අතරිනි. ඔයා කොච්චර හයිය ළමෙක්ද? සන්නාලිය කීවාය. මගේ අසංකමාව දාලා ගියා. එයාගේ තාත්තා අපි දාලා ගියා. හේත් මං තාම ඉන්නවා. ඒ පියාගේ සොහන ඔහු දැක තිබින. ඒත් අසංකා මෙතන කැරකුණ ඉලන්දාරියේ කෑව හොරකම් කරගෙන ගියා. ඇය නෝක්කාඩුවෙන් කීවාය. ඒ අතීත කතාවේ අවසාන මතකය ඔහු දිනපොතේ ලියූ වදන්ය. මට පාසල හැරයන්ට දුකක් කොයින්ද? ඒත් ඇය දමායම දුකකි. මල් මැසුම් නැතත් ඇය මට ජීවිතය අලුතින්ම වියා දුන්නාය. දෙසැම්බර් 24. දුක හිතුනේ නැතිද ඒ වගේ අම්ම කෙනෙක් දාලයන්ට? ඔහු කඳුලින් සුසුමින් මීදුමෙන් බර වූ අතීතයෙන් තෙතබරිතව පැමිණ තරුණ සන්නාලියගෙන් ඇසුවේය. මේ ගැහැණිය මව වගේද? ඔහු ඒ අතරීම සිතීය. මං ඒවට වන්දි ගෙවනවා. අපහසුවටපත් ඈ ඉන්දිකටුවේ ඇඟිල්ලේ ඇනගත්තාය. ලේ බිඳුවක් ඇගේ ඇඟිලි තුඩක දිලිසිනි. දිදාලයක් දාගන්න. කොච්චර ලේසිද පුංචි දිදාලයකින් ඇඟිල්ල වැහුණම? තියනවා එකක්. මගේ ඇඟිල්ල පුංචි මේකට. ඈ දිදාලයක් ලාච්චුවෙන් ගත්තීය. මේක අම්මගේ. ඈ හිස පහත් කරගෙන කතා කරන්න පටන් ගත්තාය. ඈ මවට වඩා වෙනස් යයිද? මව වගේ යයිද ඔහුට දැනුනේ ඒ කතාවෙනි. අම්මගේ හිතේ හයි එක්ක මං හැප්පුණා. මට ඒ විදියට ඉන්න පුළුවන්ද? මට ඕන කලේ එකෙන් පැනලා යන්නයි. ඉතින් වැඩක් උනේ නැහැ. ගියා වගේම ආවා. ඒ ඉලන්දාරියද? අයියෝ ඉලන්දාරියෙක් නෙවෙයි. පුත්තලම පැත්තේ බැඳපු මිනිස්සෙක්. ඊළඟට ඔහු ඇසූ ප්‍රශ්නෙන් ඔහුටම ලැජ්ජ හිතිනි. නෑ. මට බබාලා නෑ. ඒ තැගේ මුහුණ කන්‍යා මවගේ වැනියයි ඔහු සිතුවේය. පෙරලා ඇයිද ඇසුවේ අර ප්‍රශ්නේමයි. ඉතින් ඇයි අච්චර හොඳ පුතෙක් ඒ අම්මා බලන්ට නාවේ? එසේ අවුරුදු 14ක් තිස්සේ තමාට ඇය අමතක වන්ට කාරණා ඇසූ විට නිරුත්තර වෙනව හැරෙන්නට කියන්න දෙයක් ඉතුරු වූයේ නැත. ඉන් අවුරුදු 7ක් විතරම ගෙවුනේ නන්නත්තර ජීවිතයක් ලෙසය. ඇය දකින්නටවත් ඇගේ මුදු ඇමතුම් ලබන්නටවත් ඔහුගේ හිත ඔහුට යන්න ඉඩ දුන්නේ නැත. තවත් කරදර කරන්නේ ඇයිද? ඊට පස්සේ කසාදයක් වුණා. එන්නම බැරි වුණා. කිසිත් නොදත් තරුණ සන්නාලිය ඇසුවාය. ඔහු නොකීවේය. අන්තිමට ඇය දකින්ට එන්ට සිතූ දවස්වල මතක පිටු කඩා සිතින් කියෙව්වේ ඈට නෑසෙන්නටය. ඉන්පසු ඒ මතකයේ ඉරා කාටවත් නොකියවන්ට විසි කරන්නටය. ඒ බිරිඳ වෙන් වූ දවසේය. ඇය කියූ බොහෝ දේවල් අමතකය. අපි ගැලපෙන්නේ නෑ. ධනවත් ගැහැණියක වූ ඇය කීවාය. ඇය කොතරම් දයාවන්තද පරිත්‍යාගශීලීද යන සීපත් කරන්නේ දරුවා දමා ගිය නිසාය. දරුවා බෝඩිම් කර ඒ ස්නේහය සීපත් කළේ කුලියට ගත් බිරියන් සමගය. බැල්ලි, පාහර බැල්ලි. දැන් එහි ශේෂයේ ලැජ්ජාවකි. දික්කසාද වූ බිරිඳ එංගලන්තයේදී මියගිය බව දැනගත්තේ ඊට 3 මාසකට පසුවය. එංගලන්තේ පුරවැසියන්ව වාසය කරන ඇගේ පරම්පරාවටම තිත්ත කුණුහරුපෙන් ලියුමක් යවා මිය යාම පිළිගෙන කුලියට බිරියන් ගැනිල්ල නතර කරන ලද්දේය. ඉන්පසු ඔහු ඒ මතකය අවසන් වරටත් අස්කර අතුගා දැම්මේය. අවසාන වශයෙන් සන්නාලිය බලන්ටෙන්ට ඒ දිනවලගත් උත්සාහය සිත රිදවමින් ව්‍යර්ථ විය.
එදා ආවනම් ඒත් ඈ මිය ගිහින් ඔහුට දැන් සිතිනි. තරුණ සන්නාලිය ඔහු නොකී කල්පනා තේරුම් ගන්නට නිහඬ වෑයමක යෙදමින් සිටියාය. ඔහුගේ මුහුණ විල්ලුද රෙද්දක්සේ එක එක පැහැගන්වයි. කොහොම වුණත් ඉබාගාතනං වෙන්න බෑ ආවේ. ඈ ඉවෙන්මෙන් සිතුවාය. ආපසු යන්ට නොසිතෙන්නේ ඇයි? ඔහු සිතමින් උන්නේය. ඒත් යා යුතුය ඇත. ඔහු ඒ බව කියන්ට සැරසුණා පමණි. බිලිඳෙක් එදා ඔහුවා අඩිපාරේ දුවගෙන එනු දුටුවේය. තේ අරන් එනවා. ඇය බැම උස්සා කීවාය. මං හදාගන්නවා. දඟ මල්ලා. බොහෝ කලකට පසු ඔහු සුවඳ ඇති තේ උගුරක් බීවේය. උණුසුම් සුවදන හැඟීම් උපදවමින් තිබින. වඩේ නං නෑද? ඇය සුරතල් ලෙස කීවාය. මං ගැන ස්වර්වාංගේම දන්නවා වගේ. ඔහු ලැජ්ජාවෙන් සිතීය. එම සුහද වාතාවරණය දැඩි සමීපකමක් ඇති වුණාසේය. තමන්ට යමක් නැතිනම් කියන්නටම ඇති දෙයක් කියන්ට තරම් ධෛර්යයක් ඉපදෙමින් තිබින. ඒත් කියන්න කෙලෙසද? කමක් නෑ. වෙන විදියකට කියමු. දන්නවද ඇතින ගාමන්ට් එක? අහලා තියෙනවා. මෙතන පාළුවේ ඉන්නවට වැඩිය නරකද එතන රස්සාවකට ගියොත්? මං කියන්නේ මේ දරුවටත් හොඳට උගන්වන්නත් ඇහැකි. මං එතන ලොක්කා අඳුරනවත් එක්ක. ලොක්කා? මං ඒ ලොක්කා ගැන අහලා තියෙනවා. ඈ කහට මණ්ඩිය විසිකලාය. දහසක් ඉන්දිකටු ඔහු වටේ ඇනි ඇනි ගියේය. ගෑනුන්ට සලකන්නේ බැල්ලියන්ට වගේලු. කාර්ය කඳු බෑවුමේ වක ගැස්සුණු වංගු දිගේ ඔහු සොයා පැමිණේ. ඩ්‍රයිවර් බයවෙන්ට ඇති. ඒත් කකුල් ඊයම්මෙනි නැගිටින්න. නැගිට පලා යන්නට බැරිසයකි. ඔහුගේ මූණුවරින් ඈත් ඇති ගත්තාය. දැන් තෙත විලෝකොලයක් වගේ නම් නෙවි. පොඩ්ඩක් ඉන්න. ඈ ඇතුල් කුටියට දිව ගියාය. මේක මතකද? ඈ ගෙනාවේ පුංචි කොට කලිසමකි. ආපු දවසක මේක දෙන්න කීවා. මේ ඉරුණු කලිසම් කොටේ සමග මියගිය මව ඔහුට දෙන්නේ 14 වසරක නෝක්කාඩුවකයි ඔහුට සිතිනි. ඕකේ සාක්කුවේ පුංචි ලේන්සුවකුත් ඇති. කාර්ය පාර දිගේ ආවේ මිනි පෙට්ටියක් ගෙන එන්නාසේ සෙමිනි. ඉතින් ඉක්මනට කෙලවර විය යුතුය. ඔහු පුංචි ලේන්සුව ඉවතට ගත්තේය. මං දිහා බලන්න. මා මේ කියන දේ අහන්න. මේ අණ්ඩ දාපු නිල් කොට කලිසංකාරයට ඔයා කැමතිද? ඇය පුදුමෙන් බැලුවාය. ඔහුට එහෙම කියන්න තරම් හයියක් කොහින් ආවද? ඔහු ඒ සිත අඳුනාගත්තාද? ඇයට හැකි වූයේ දරුවා බදාගන්ට පමණි. හොයා දන්නවනං අසංකා. ඔහු නම කියා ඈ ඇමතූ පළමු වරේයයි. ඒ ඇතින මුදලාලි තමයි මම. සෙමෙන් පැමිණ නැවති කාරේ ඉදිරි දොරේ ඒ නම ලියා තිබින. සර් පරක්කු නිසා මම කොයිද බැලුවා. රියතුරා කියනු ඇය අසා සිටියාය. ඇයට ඒ සාක්ෂිය ගැන සිතන්ට ඕන වුණේ නැත. ඉඳුරාම ඒ ඔහුම බව ඇයට පසක් විය. ඇත්තටම මං ආවේ ඔයාගේ අම්මා එක්ක කරන් යන්න. මගේ දරුවට අම්මෙක් නෑ. ආච්චියෙක් නෑ. මං ගැන හිතන්න නෙවි. ඒ දරුවා ගැන හිතන්න. පොඩ්ඩක් හිතන්න. ඔහු පින්සේන්ඩු වූයේය. තේරෙන්නේ නැතිද? කාන්තාව අඬන්නට වූවාය. මම මේ තරම් දවස් තනියෙන් හිටියේ කොහොමද කියලා. දවල්ට මහනවා. දැන් මහත්තයාව වගේ හවසට මහත්තුරු වෙනවා. කඩුල්ල පැනලා ඉරිච්ච තැන් මහන්න. ඔහුට කිසිවක් ඇසුනේ නැත. ඔහු සිතුවේ ඈ බදා සිටින බිලිඳා ගැනය. ඇගේ මවසේම ඇයද සෙනෙබර ගංගාවක් බවය.